මගේ නම නලින්. මං ආවේ ගම්පහ ප්‍රදේශයේ ඉඳලා. මම GSTC ආයතනයට බැඳුනේ හෙද රැකවරණයේ අංශයෙන්. එහිදී මම ඒ විභාග වලට පෙනී සිටලා සමත් වෙලා GSTC ආයතනය මගින් පවත්වන පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඉන්ටර්වයුව ප්‍රැක්ටිස් වලට සම්බන්ධ වෙලා මම නගොයා ප්‍රදේශයේ හෙද රැකවරණ මධ්‍යස්ථානයකට මාව තේරීපත් වෙලා තියෙනවා. මම නොබෝ දිනකින් ජපානය බලා පිටත් වෙනවා. මෙහිදී මට විශේෂයෙන්ම කියන්න ඕනේ GSTC ආයතනයේ අපිට විෂය කරුණු ඉතාමත්ම හොඳින් අපේ පස්සෙන් ඉඳලා ඒවා හරියටම කරා අපිට ස්කිල් ටෙස්ට් එකට අපිව පුහුණු කරා. ඊට අමතරව GSTC ආයතනය මගින් පවත්වන මොඩල් එක්සෑම් JFT ජපාන් ප්‍රවීණතා විභාගයේ මොඩල් එක්සෑම් වලට අපිව මුහුණ දුන්නා. අපිට ඒ පෙරහුරුවත් ලැබුණා. ඒක ගොඩක්ම පිටුවහලක් වුණා අපේ JFT එක්සෑම් එක පාස් වෙන්න. ඊට අමතරව අපේ ස්කිල් ටෙස්ට් එකටත් ඒ අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙලා ඉතාමත්ම පහසු වුණා අපිට මේ ඒ එක්සෑම් එක ගොඩ දාගන්න. ඊට අමතරව එක්සෑම් පාස් වුණාට පස්සේ අපිව ඉන්ටර්වයුව ට්‍රේනින් ගෲප් වලට සම්බන්ධ කරලා නිතරම අපිව ඉන්ටර්වයුව ට්‍රේනින් කරා. තව දෙයක් කියන්න ඕන මේ අපි එක්සෑම් ෆේල් වුණත් අපිව රිවිෂන් ක්ලාසස් වලට සම්බන්ධ කරලා අපිව පාස් වෙනකම්ම අපි පස්සෙන්ම ඉඳලා මේ එක්සෑම් එක පාස් වෙනකම්ම අපි පස්සෙන් ආයතනයේ GSTC ආයතනයේ හිටියා. මට මේ අවස්ථාවේදී මගේ දෙමව්පියන්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වන අතර GSTC ආයතනයේ මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඇතුළු සියලු දෙනාට මේක අවස්ථාවක් කරගන්නවා. මාගේ ස්තුතිය පුද කිරීම. ස්තුතියි.